එක කියන පැකේජ් එක මේ දෙක කියන පැකේජ් එක. මේ පැකේජ් එකේ කට්ටියටයි අනිත් පැකේජ් එකේ ඕනේ කෙනෙක්ට මේ A කියන එක පබ්ලික් නම් එකක්. ඒකට 20 කියලා දීලා තියෙනවා. එතකොට මෙතඩ් එක මෙතනින් ගිහිල්ලා මේ මෙතඩ් එක ඇස්සට මේ වැලියු දෙක ගිහිල්ලා ඉවරලා මේක ඇතුලේ තියෙන වැඩ ටික දැන් කරලා දෙනවා. මෙතන මොනවා හරි ලියලා දෙනවා නම් ඒක මෙයා දැන් කරලා දෙනවා. ඊට පස්සේ අපිට දෙනවා ස්කෑනර් ක්ලාස් එක. ස්කෑනර් ක්ලාස් කියන්නේ යූසර් කෙනෙක් ඉන්පුට් එකක් ගන්න ඕන නම් Java වලදී පාවිච්චි කරන්න පුළුවන් ක්ලාස් එක තමයි ස්කෑනර් ක්ලාස් එක කියලා කියන්නේ. මේ ක්ලාස් එක පාවිච්චි කරනකොට ඔයා කෝඩ් එක උඩින්ම ලියන්න ඕනේ import Java util capital ලකුරින් මොකද ස්කෑනර් කියන්නේ ක්ලාස් එකක්. ඉස්සකට කැපිටල් වෙන්න ස්කෑනර් කියලා ලියන්න. ඊට සෙමිකෝලන් එකක් දාලා තියෙන්න ඕනේ උඩම ක්ලාස් ෆයිල් එක හදන්නත් ඉස්සෙල්ලා මේක ඉම්පෝට් කරනවා කියලා උඩින් ලියන්න. ස්කෑනර් එකක් අපි හදනවා. කියන්නේ යූසර් ඉන්පුට් එකක් ගන්නවා. දැන් අපි C++ වගේ එකදී සාමාන්‍යයෙන් යූසර් ඉන්පුට් එකක් ගත්තේ cin කියලා. හරි සරලව ගන්න පුළුවන්. හැබැයි Java වලදී එහෙම බෑ. ස්කෑනර් ක්ලාස් එකක් හදලා ඒක හරහා ගන්න. දැන් මේ කෝඩ් එක අපි උනා කියවලා බලමු. Java util scanner. Java කියන variable එක තියෙනවා Java කියන Java language එක අස්සේ. ඒකේ util කියලා තව variable එකක්. ඒක ඇතුළට ගිහිල්ලා scanner කියලා class එකක් තියෙනවා. අන්න ඒකට call කරලා ඒක මේ අපි හදන program එකට input කරන්න තමයි මේ code එකකින් අපිට කියන්නේ. import කරලා දෙන්න. සරලව ඒක තමයි මේ code එකකින් කියලා තියෙන්නේ. scan class එක හදන්න එතකොට user input ගන්න. මේ තියෙන්නේ scan class එක හදලා ගත්ත program එකක්. මේක බැලුවොත් දැන් class file එකක් හදලා my class කියලා. දැන් scan එකක් හදන්න ඕනේ. අලුතෙන් user input එකක් ගන්න දැන් හදා ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ස්කෑනර් කියලා ඉස්සල්ලාම ලිව්වා. මේන් මෙතඩ් එක හදලා ඉවරලා වාට යූසර් ඉන්පුට් එක ගන්න ඕනේ අවස්ථාවේදී ස්කෑනර් කියලා කියනවා. ඒ කියන්නේ ස්කෑනර් කියන ක්ලාස් එකට කෝල් කරනවා. ඊට පස්සේ අපි ඔබ්ජෙක්ට් එකක් කියලා හදනවා. සරලව දැන් හිතන්න ඔබ්ජෙක්ට් එක කියන එක ඩබල් OP වලදී ගොඩක්ම කියලා දෙන්නා. ඔබ්ජෙක්ට් එකක් හදන්න. මේක දාන්නේ අපිට ඕන නම්. ස්කෑනර් x කියලා උනත් ලියන්න පුළුවන්. ඒ නම දාන්නේ අපි. array එකට නම දාන්නේ අපි. variable එකට නම දාන්නේ අපි. ඒ වගේ ස්කෑනර් එකේ ඔබ්ජෙක්ට් එකට නම දාන්නෙත් අපි. my object කියලා මෙයාම පින්නේ හදලා තියෙන්නේ. ඒ object name scanner කියන class එකේ my object කියන එකක් හදන්න සමානයි. ඊට පස්සේ new අලුත් user input එකක් scan එකක් system එකට input කරන්න. ඒක තමයි මේ new scanner system.in කියලා ලියලා තියෙන්නේ. අලුත් input user input එකක් system එකට input කරලා ඒක මේ my object කියන object එකට call කරලා දෙන්න. ඒක ඇතුළට දාන්න කියලා තමයි මේ code එකකින් කියලා දෙන්නේ. ඒකට scanner class එකෙන් user input එකක් ගන්න ඉස්සෙල්ලාම උඩ කරන දේවල් තමයි scanner කියන class එකට call කරන්න ඕනේ. class එකට call කරලා ඒක ASCII අපි object එකක් හදන්න ඕනේ. ඒක සමාන කරන්න ඕනේ new scanner system.in කියලා. මේක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ලියන්න. ඔකේදී ඔබ්ජෙක්ට් එකක් ඇතුළත. ඒ කියන්නේ ස්කෑනර් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදනවා නම් අපිට යූසර් ඉන්පුට් එකක් ගන්න ස්කෑනර් ක්ලාස් එකට දාගන්න ඕන නම් මේ කෝඩ් එක ඕනේ new scanner system.in කියන. ඔය විදිහටම ඕනේ. මොකද එතනදි කියලා තියෙන්නේ new scanner කියන්නේ මේ අලුතෙන් ඉන්පුට් කරගන්න එක මේ my object කියන අපි හදන variable name එක තියෙන. يعني අපි හදන object name එකට දාගන්න කියලා තමයි එතනදි කියලා තියෙන්නේ. දැන් හදන්නේ මොකද්ද? object එක හදන්න. හරි. system.out.println එකකින් enter username කියලා දීලා තියෙනවා. දැන් මේ හදන ඔබ්ජෙක්ට් එක string ඔබ්ජෙක්ට් එකක්. string එකක් කියලා කියන්නේ අකුරු ගොඩක් එකපාරට දාන්න පුළුවන් ගන්න. string එක. මෙයා දැන් දීලා තියෙනවා string username. string කියලා username කියලා string username කියලා සාමාන්‍යයෙන් අපි variable එකක් හදනවා. string කියලා දෙන්නේ මෙහෙම. string username.
යුසනේම් කියලා අප යුසනේම් කියලා හදලි වෙලා ඇතුලින් මිකුලන් කරලියන සාමාන්‍ය වෙරිබල් එක දන්න යුසනේම් අපේ හදන්න සාමාන්‍ය වේරිබල් ඒකටම මෙතන කියලා තියෙන්නේ ස්ට්‍රිං යුසනේම් කියලා වේරිබල් එකක් හදලා තියෙනවා ඒකට දැන් අර my object කියලා ගත්තනේ හදගෙන නැතන ඔබ්ජෙක්ට් එකක් අන්න ඒක මෙතෙන්ට දැන් කෝඩ් කරලා දෙන්න ඕනේ මොකද යුසර් ඉන්පුට් එක ගත්ත එතන ඉන්ට යුසර්නේම් කියලා අපි print කරලා දෙන්න ගුවට යුසර් දැන් මේ යුසර්නේම් කියන එක ටයිප් කරලා දෙන්න එතකොට ඒක ගන්න my object කියන ඔබ්ජෙක්ට් එකට කෝල් කරන්න my object කියන එකේ ඇතුලේ next line දැන් ඉස්සර ඊළඟට ඉතින් ස්ලයිඩ් එකේ තියෙනවා මේ next line next in කියන රන්දද next line කියන්නේ string එකක් නේ මෙතන data type එක string එකකින් නම් දුන්නේ string එකකින් ගන්න ඕනේ කියන එක තමයි මේ next line කියලා දෙන්නේ next line කියලා දීලා parameter දෙකක් දාලා මේ semicolon එකක් කියලා ගහුවාම දැන් මෙයා ගන්නවා my object එකේ තියෙන my object obj කියන variable එකේ මේ object name එකේ තියෙන input එක අරගෙන මෙතනට display කරලා දෙන්න එතකොට දැන් මේක store වෙනවා store වෙලා ඉස්සෙල්ලා ඊට පස්සේ system out එකක් දුන්නාට පස්සේ username is කියලා මෙන්න මේ username කියන එක call කරාට පස්සේ ඒක අපිට print කරලා දෙන්න. ඒක තමයි සරලව වෙන්නේ. scan class එකක්. ඒතකොට scan class එකක් හදනකොට තියෙන්න ඕනේ මොකද ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම මෙන්න මේක import කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට class file එක හදලා main method එකට run කරලා ඉවරලා main method එකට ගිහලා ඊට පස්සේ scan කියලා ලියලා අපි ඕනේ name එකක් දාලා ඒ කියන්නේ මේ object කියන එක හදාගන්න අපි ඒක හදාගෙන ඉවරලා ඊට පස්සේ new scan system.in කියන එක declare කරන්න. ඊට පස්සේ අපි මේක දාන්න ඕන system.out.println එක දාලා මොකක්ද type කරන අපිට දෙන්න ඕන කියලා ඒක අරගෙන ඉවරලා අපිට අදාර variable එකකින් කියන්නේ data type එකකින් variable එකක් හදලා ඒකට මෙන්න මේක import කරලා තියෙනවා. ඊට පස්සේ ඒක print කරලා ගත්තට පස්සේ user input එකක් අපිට output එකක් විදිහට ගන්න පුළුවන්. ඒක තමයි සරලවම scan class එකකදී වෙන්නේ. මේ තියෙන්නේ input type ටික. next boolean කියලා දුන්නොත් එම ඒ කියන්නේ bool. bool x වගේ මොකක් හරි තියෙන අපි variable එකකට අපි හදමු ඔතන object එක හදාගෙන හිතාගමුකෝ my bool x equal myobj කියලා හදලා ඉවරලා dot කියලා ලියන්න ඕනේ next bool කියලා. next boolean කියන දා මෙතනට දාන්න. string එක ගන්න මේ ඒක තමයි next line දැම්මේ. long එක ගන්න next long. short එක ගන්න next short. int නම් next int. float නම් next float. double නම් next double. ඒක ඒ විදිහට කියන්නේ අපි දාන data type එක අපිට ගන්න ඕනේ data type එක තමයි එතනදී මේ මෙතන input type එක විදිහට අරන් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන එක මෙන්න මෙතන දාන්න ඒක මේ string එකකින් තමයි next line දාන්නේ. එතන int ආව නම් දාන්නේ next int. ඒක අර වගුවෙන් බලලා තේරුම් ගන්න. වගුවෙන් බලුවාම මේක තේරුම් ගන්න පුළුවන්. ඊළඟ example එකක් මේ තියෙනවා. my class කියන ස්ටඩි ගන්න scanner my object new scanner ne system.in කියලා අරන් තියෙනවා system.out.println එක ගන්න තියෙනවා enter name age and salary දැන් ඔන්න string name එක ගන්න ඕනේ my obj next line එතකොට ඒකට මොකද්ද වෙන්නේ name කියන එක අපි input කරන්න කියලා user ට කියන්න පුළුවන් enter name කියන එකට ඒක නමක් ගන්න ඊට පස්සේ int age equal my object dot next int age equal my object dot next int කියන එක ඊළඟ ඒ කියන්නේ integer එකක් විදිහට age එක දෙන්න තියෙන්නේ එතකොට age එක integer එකක් විදිහට input කරන්න කියලා කියන්නේ
සැලරි එක දෙන්න ඕනේ ඩබල් එකක් විදිහට. සැලරි එක myobject.next double කියලා දෙන්න. ඊට පස්සේ system.out.println එක name එකයි name කියලා දෙනවා. name plus name කියලා දීලා දෙනවා. එතකොට name කියන එකට අපි ගත්ත එක තියෙනවනේ string name dot මෙන්න මෙතන ගත්ත එක. මේ name කියන එක මෙතෙන්ට දාලා දෙනවා. name කියන එක print කරලා දෙන්න කියනවා. දාගෙන ඉන්න එක මෙන්න මේක. ඒක user input එකෙන් එන්නේ. age කියන එක මේ salary කියන එක එතනින් කලෝක තමයි ස්කෑන් ක්ලාස් එකකින් වෙන්නේ. ඒක කියන්නේ මේ මූලික මේ ඉන්පුට් කරගන්න එකයි මෙන්න මේ ටිකයි මෙන්න මේකයි. ඊට පස්සේ කොහොමද අපි data type තේරුම් ගන්න ඕන උදාහරණ වලින් දෙයි. ඊට අපි කතා කරන්න තියෙන access modifiers කියලා කියන්නේ Java වලදී ඒ අපි හදන method එක හරි variable එක හරි මොකක් හරි එක security එක මොන වගේ තත්ත්වයක තියෙන්න ඕනද කියන එක තමයි මේ access modifier එකකින් වෙන්නේ. access modifier හතරක් තියෙනවා. public තියෙනවා, protected තියෙනවා, default තියෙනවා, private. මේක තමයි access modifier හතර. බලමු මේ එකකින් මොකද්ද වෙන්නේ. නම් මෙහෙම හිතන්න ගමු උදාහරණයක් ගන්න. package දෙකක් තියෙනවා. package එක කියන්නේ folder එකක් වගේ කියලා හිතන්න. මේ package දෙක ASCII package එකක් ASCII class තියෙන්න පුළුවන්. මම හදනවා මේක ASCII class එක. මේ class හතර මම කරනවා ඒ A B C D කියලා මෙතන දානවා. මේක E F G H මම ගත්තා. මේ A කියන එක public කියලා හිතන්න. A කියන එක public නම් public අවස්ථාවකදී මේ A කියන එක ඕන කෙනෙක්ට access කරන්න පුළුවන්. මේ එක කියන package එක මේ දෙක කියන package එක. මේ package එකේ කට්ටියටයි අනිත් package එකේ ඕන කෙනෙක්ට මේ A කියන එක public නම් public අවස්ථාවේදී access කරන්න පුළුවන්. public නම් එහෙනම් ඕනම කෙනෙක්ට access කරන්න පුළුවන්. ඒ කියන්නේ මුළු ලෝකෙටම visible වෙනවා කියලා තමයි එතනදී කියන්නේ. ඊළඟට protected නම් මොකද්ද වෙන්නේ? protected කියන එකදී වෙන්නේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. G වල ඉඳන් B වලට මම ගහනවා ඊතලයක්. ඕකට කියනවා inherit වෙනවා කියලා. ඒක double O වලදී දීර්ඝ වශයෙන් කියද්ද නම් දැන් අදහසක් ගන්න. inherit වෙන එක කතාවනේ. public නම් වෙන්නේ හැමෝටම visible වෙන එක. ඒක දැන් දන්නවා. දැන් අපි කතා කරන්නේ protected ගැන. මේනි parent කියන. මේනි child කියන. child කියන එක්කෙනාට parent ගේ තියෙන ඥාන ටික, ඒ ලක්ෂණ ටික ඒවා එන්නවනේ සාමාන්‍ය real world එකේ දෙකින් හිතන්න. එතකොට මේ child හැදලා තියෙන parent. child හැදලා තියෙන parent කියන එක තමයි මේ ඊතලේ උඩ පැත්තට ගහලා. parent එක දෙන child කියන නම. child හැදලා තියෙන parent. එතකොට අපි අතන ගත්ත උදාහරණෙදී අර G කියන එක B ගෙන් inherit වෙලා තියෙන්නේ. මෙතන B ඉන්නවා කියලා හිතන්න මෙතන ඉන්නවා G. මේ දින්නේ පැකේජ් දෙකක මේ දෙන්න ඉන්නේ. මෙයා පළවෙනි පැකේජ් එකේ, මෙයා දෙවෙනි පැකේජ් එකේ. මෙයා මෙතෙන්ට inherit වෙලා තියෙනවා. ඒ කියන්නේ G හැදිලා තියෙන්නේ B ගෙන්. B ගේ ලක්ෂණ නම් තමයි G කියන එක නම modify වෙලා හැදිලා තියෙන්නේ.
බැයි මේ දෙන්න ඉන්න පැකේජ් දෙක මේක පැකේ එක මේ අනික් පැකේජ් මේක තව අනික්කව තියෙන හිතස්තාව මුල් ලෝකට විසිබල් ඕනම කෙනට ඇක්සස් කරන්න පුළුවන් ඒ කියන එක්ෙන බීට සීට ජීට තව ඕන පැකේජ දැමොත් ඇක්සස් කරන්න පුළුවන් ප්‍රොටෙක්ටඩ් කියන අවස්ථාවදී ඇක්සස් කරන්න පුළුවන් එයා අදාළ පැකේජ්ජ කටයි ඒ කියන්නේ B ඉන්න පලනි පැකේජ් ගෙන කලින් පැකේජ් එක තිබුණා ABCD කියලා ඒ හදරට ඇක්සස් කරන්න පුළුවන් මේ B කියන එක්කෙන ඊට අමතරව එයාගේ ළමයින්ට කියන්න ඉන්හෙරිට් වෙලා දින කට්ටිය දැන් ඉන්හෙරිට් වෙන්න පුළුවන් එක පැකේජ් එක අස්සේ වුණා අර B එක්කෙනාගෙන් ඉතින් C හැදෙන් C කියන එකෙන් B කින් හැදෙන්න පුළුවන් ඕනනම් එතකොට සීට ඇක්සස් කරන්න පුළුවන් හැබැයි විශේෂ අවස්ථාව තමයි මෙයායින දෙවනි පැකේජ් එකන මේ G කියන කෙන ජීන්න දෙවනි පැකේජ් වෙන පැකේජ් එක තිබ්බත් එයාව ඇක්සස් කරන්න පොටෙක්ටරල් තින්න විශේෂම දේ එතකොට තමන්ගේ පැකේජ් එකටයි තමන්ගේ පැකේජ් එක තින ප්ලාස්ටිකටයි තව වෙන පැකේජ් එක ඉන්හෙරිට් වෙලා තියෙනවා තියෙනවනම් ඒගොල්ලන්ට ඇක්සස් කරන්න පුළුවන් ඒක තමයි පොටෙක්ටරල් තියෙන නීතිය ඊළඟට ඩිෆාල්ට් කියලා එකක් තියෙනවා ඩිෆාල්ට් එකේදී වෙන්නේ ඩිෆාල්ට් එකේදී වෙන්නේ කෙලින්ම තමන්ගේ පැකේජ් එක කට්ටියට විතරයි ABCD ABCD කියලා තිබ්බ කියනවා ABCD අනික් පැකේජ් එක දෙක තියෙන කට්ටිය කෙනටවත් මේක ඇක්සස් කරන්න බෑ ඩිෆාල්ට් නම් තමන්ගේ පැකේජ් එක කට්ටියට විතර ඇක්සස් කරන්න පුළුවන් ඩිෆාල්ට් කියන ඇක්සස් මොඩිෆයිල් එක දන්නේ මොකුත්ම දන්නේ පබ්ලික් නම් පබ්ලික් කියලා දාන්න පබ්ලික් ස්ටැටික් වොයිඩ් නේ පබ්ලික් ස්ටැටික් වොයිඩ් මේන් කියලා කියන්නේ ඒකට මොකද්ද ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් ඇක්සස් මොඩිෆයිල් එක මේන් මෙතඩ් එක නේද තියෙන්නේ ඒ වගේ ප්‍රොටෙක්ටඩ් ස්ටැටික් වොයිඩ් කියලා මොකක්ද දැම්ම කියන නම එතකොට ප්‍රොටෙක්ටඩ් නම් තමන්ගේ ළමයින්ට ඇක්සස් කරන්න පුළුවන් වෙන පැකේජ් එකක හිටියත් ඩිෆාල්ට් නම් මොකුත් දාන්නේ නැහැ ස්ටැටික් වොයිඩ් කියලා මොකක්ද දාන්න එතකොට මුකුත්ම නැත්තම් ඒක ඩිෆාල්ට් මුකුත්ම කීවර්ඩ් එකක් දාන්න නැහැ කියන්නේ ඇක්සස් මොඩිෆයිල් එක කීවර්ඩ් එක ගන්න ඩිෆාල්ට් කියන අවස්ථාව ඊට ප්‍රයිවට් කියන අවස්ථාව ඩිෆාල්ට් නම් තමන්ගේ පැකේජ් එකට විතරයි ඇක්සස් කරන්න පුළුවන් ප්‍රයිවට් කියන එක නා ගත්තොත් මේ හතර දෙනා ඉන්නවා කියන්නේ ABCD කියලා මෙයා ප්‍රොටෙක්ට් මේ ප්‍රයිවට් නම් මේ B ට ඇක්සස් කරන්න බෑ ප්‍රයිවට් නම් තමන්ගේ ක්ලාස් එක විතරයි තියෙනවා එතකොට ඒ කන්ඩිෂන් ටික තේරෙන්නේ දැන් අපි ආයෙත් පස්සේ ගියොත් එම මෙතන දැන් තියෙනවනේ මේක පබ්ලික් නම් මොකද්ද පබ්ලික් නම් all to access protected නම් යාගේ පැකේජ් එක කට්ටියටයි පැකේජ් එක හිටියා ඉන්හෙරිට් වෙලා නම් තියෙන්නේ ඒ කියන්නේ යාගේ හෙඩ් කෙනෙක් ඉන්නවනම් එයාට ඇක්සස් කරන්න පුළුවන් ඩිෆාල්ට් නම් යාගේ පැකේජ් එකේ විතරයි ප්‍රයිවට් නම් වෙන කාටවත් බෑ ඒ ක්ලාස් එකට විතරයි එතකොට මේකේ සිකියුරිටි පැත්ත බැලුවොත් එම ඒක ඉතින් යඩට වැඩි වෙනවා පබ්ලික් කියන එක සිකියුරිටි අඩුයි ඊට වඩා පොඩ්ඩක් අඩුයි ඊට වඩා පොඩ්ඩක් වැඩි මේ ප්‍රොටෙක්ටඩ් කියන එකේ ඊට වඩා පොඩ්ඩක් වැඩි ඩිෆාල්ට් කියන එකේ මොකද තමයි වැඩි ප්‍රයිවට් එක ඕක තමයි ඇක්සස් මොඩිෆයර්ස් කියන දැනගන්න තියෙන්නේ හරි මොකද්ද බලමු මෙතඩ් ටැග් කියලා කියන්නේ මෙතඩ් ටැග් කියලා කියන්නේ යම් කිසි මොකක් හරි දෙයක් අපි කරනකොට විශේෂ දෙයක් හිතන්න කැල්කියුලේටර් එකක් හදනවා කියන්නේ ඒ කැල්කියුලේටර් එක හදනකොට හැම වෙලේම අපිට ඉලක්කම් දෙයක් මොකක්ද එකතු කරන්න දෙනවා ඒ කැල්කියුලේටර් විශේෂ කැල්කියුලේටර් එක හැම වෙලේම එකතු කරන්න දෙනවා තුනාර දෙනෙක් එකතු කරගෙන ඒක එකතු කරන්න දෙනවා එතකොට මේ හැම එකටම කෝඩ් ලියන්න ගියොත් මොකද වෙන්නේ ඒ එකතු කරන සැරයක් ගන්න එකතු කරන්න කියලා කෝඩ් ලියන්න ගියොත් දැන් කෝඩ් ඩුප්ලිකේට් වෙනවා හැම වෙලේම මේ කෝඩ් එක ලියන්නේ අන්න ඒ වගේ විශේෂයෙන් අපිට කරන්න තියෙන
ගොඩක් කලාවට යස් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්නේ දෙයක් එකට එකතු කරලා අදාළ දෙන්න පුළුවන් නම් ඒකට කියන මෙතඩ් එක. එකතු කරන්න පුළුවන් වගේ එකක් නම් මෙන්න මෙහෙම එකතු කරන්න කියලා කෝඩ් එක ලියලා කොහේ හරි තියාගලා අවශ්‍ය වෙලාවට ඒක අවශ්‍ය තැනට ඇක්සස් කරන්න පුළුවන් නම් මෙහෙම අදලා තියෙන එක තමයි මෙතඩ් එක. ඒක තමයි මෙතඩ් එකේදී වෙන්නේ. මෙතඩ් එක ගත්තාම දැනගන්න ඕනේ දෙකක් තියෙනවා. මෙතඩ් එක ඩික්ලෙයාර් කරන්න කොහොමද? මෙතඩ් එක කෝල් කරන්න කොහොමද? ඒක මෙතඩ් එක හදුවට පස්සේ ඒක මේන් මෙතඩ් එකකින් අනිවාර්යෙන් කෝල් කරන්න ඕනේ. මොකද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හැම වෙලේම මේන් මෙතඩ් එක. මේන් මෙතඩ් එක උඩ තිබ්බද යට තිබ්බද මේ කම්පයිල් ආවට පස්සේ ඉතලාම බලන්න මේන් මෙතඩ් එක කොහෙද තියෙන්නේ කියලා. මේන් මෙතඩ් එකට ඇවිල්ලා මේන් මෙතඩ් එක රන් කරන්න ගිහිලා තමයි ඉතුරු ටික මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒකට මේන් මෙතඩ් එකට මෙතඩ් එක හදලා ඉවරලා ඒක කෝල් කරලා දෙන්නේ. ඒක තමයි මෙතඩ් එක කෝල් කරන්නේ. බලමු මෙතඩ් එකක් කොහොමද ඩික්ලෙයාර් කරන්නේ කොහොමද කෝල් කරන්නේ. මෙතන මෙතඩ් එක ඩික්ලෙයාර් කරන්නේ. ඉස්ලාම් මෙතඩ් එකට ඇක්සස් මොඩිෆයර් එකක් තියෙනවා. සාමාන්‍ය පබ්ලික් කියලා මෙතන දාලා දෙන්නේ අන්න ඒක. රිටර්න් ටයිප් එකක් තියෙනවා. රිටර්න් ටයිප් එක නැත්නම් ඒක කියනවා void කියලා. රිටර්න් ටයිප් එකක් තියෙනවා integer එකක් රිටර්න් කරනවා කියලා මේ variable ඉන්නේ මෙතඩ් එක. ඊට පස්සේ මෙතඩ් එකේ name එක sum දෙන්න පුළුවන්. ඊට පස්සේ min කියලා දෙන්න පුළුවන් max කියලා දෙන්න පුළුවන්. max කියන්නේ maximum number එක හොයන්න හදන මෙතඩ් එක. අන්න ඒ වගේ මෙතඩ් name එක අපි දෙන්නේ. ඒ වගේම තමයි පැරාමීටර් එකක් දෙනවා. ඒ පැරාමීටර් කියන්නේ අර වරහන් දෙක අස්සේ පැරාමීටර් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ වගේ එකන. ඒක කතා කරමු. මේක තමයි සාමාන්‍යයෙන් මේ මෙතඩ් එක සින්ටැක්ස් එක. access modifier එකක් තියෙනවා. return type එකක් තියෙනවා. method name එකක් තියෙනවා. පැරාමීටර්. අපි දැන් ගොඩක් වෙලාවට කතා කරන්නේ මෙතඩ් වර්ග මේන් මෙතඩ් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ මෙතඩ් එකක් කියලා කියන්නේ ඇක්ෂන් එකක් කියන්නේ. වහර ක්‍රියාත්මක වෙනවා මේක. වැඩක් වෙනවා. සජීවී දෙයක් තමයි මෙතඩ් එකක් කියලා කියන්නේ. මේ public int sum int a int b කියලා කියන මෙතඩ් එක තියෙනවා. මේකේ int කියන value එක return කරනවා. ඊට පස්සේ ab කියලා අගයවල් දෙකක් තියෙනවා. ඒ ab කියන අගයවල් දෙකට ab දැම්මට පස්සේ කියන්නේ ab අපි මේකට ඩික්ලෙයාර් කරලා දුන්නාට පස්සේ එයා ඒ දෙක එකට එකතු කරලා ඉවරලා අපිට sum එක ඔටෝමැටිකලි අරන් දෙනවා. මේක තමයි මේ මෙතඩ් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන්. මෙන්න මෙතඩ් එක වැඩ කරගන්න හැටි. මේ void කියලා කියන්නේ මෙතනදී return type එකක් නැහැ කියලා. මෙතන int තිබ්බා කියනවා. මෙතනින් කරන්නේ return කරනවා එළියට. මේ parameter එකට මොකද්ද වෙන්නේ? ඇතුළට access කරනවා. ඇතුළට declare කරනවා. ඇතුළට ගන්නවා. මෙතනින් ඇතුළට ගන්නවා, මෙතනින් එළියට දානවා. හැම වෙලේම මේක නිකන් හිතන්න part එක වගේ. එක පැත්තකින් ලේ ගන්නවා, අනිත් පැත්තෙන් එළියට දානවා. ඒ වගේ තමයි method එකත්. මේ return type එකෙන් එළියට දානවා. අර parameter එක ඇතුළට ගන්නවා. එතකොට return type එක නැත්තම් ඒ කියන්නේ void අවස්ථාවකදී නම් විතරයි return කරන්නේ නැත්තේ. අනිත් void නැතුව වෙන ඕන keyword එකක් එතෙන්ට આવොත් එම ඒක return එකක් වෙනවා. string method කියලා තිබ්බොත් මේ string එක return කරනවා. අර මම access modifier එක අයින් කළා තමයි මේ කතා කරන්නේ දැන්. එතකොට parameter එක අස්සේ මුකුත් නැත්තම් එතෙන්ට ඇතුළට මොකක් ගන්නෙ නෑ. parameter එක නොහෙ තියෙනවා නම් එතකොටක් ගන්න. ඒක තමයි සරලව වෙන්නේ. මේ තියෙන්නේ මෙතඩ් තියෙන්න පුළුවන් අවස්ථා වර්ග 4ක් තියෙනවා. ඕන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කෙනෙකුට අවස්ථා 4 මෙතඩ් ටික ගන්න දැනගෙන ඉන්නවා නම් මෙතඩ් පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි මොනවද සිග්නල් ලියා ගන්න. රිටර්න් ටයිප් එකක් නෑ. හැබැයි පැරාමීටර් දෙකක් තියෙනවා. කියන්නේ එළියට මුකුත් මේකෙන් දෙන්නේ නෑ. හැබැයි ඇතුළට ඇක්සෙප්ට් කරගන්න. මේ string a int b කියලා ඇතුළට මොනවද ගන්නවා. හැබැයි මුකුත් රිටර්න් කරන්නේ නැහැ මෙයා. void method. එහෙම method දෙකක් නම් අපි එයාව කෝල් කරන්නේ කොහොමද? method එක වෙනම හදලා කෝල් කරන්නේ මොකෙන්ද? කෝල් කරන්නේ කෙලින්ම main method එක. දැන් මෙයාගේ method name එක ඉස්සෙල්ලාම දිනවා. මේ method එකෙන් කෝල් කරන හැටි තමයි කියලා දෙන්න. method 1 කියලා ලිව්වා. ඊට පස්සේ parameter එක ඇස්සේ මොනවද තියෙනවද කියලා බලන්න. parameter එකේ මොනවද තියෙන්නේ? string a int b කියලා තියෙනවා. එහෙනම් main method එකේදී අපි main method එකේදී මොකද කරන්න ඕනේ? මේ string a කියන එකයි int b කියන එකට අදාළ value දෙන්න ඕනේ. අපි
ප්‍රෝග්‍රෑම් එකේ දෙන්න ඕනේ. එතකොට A කියන තැනට මොකක්ද දාන්න ඕනේ කියන එක දෙන්න ඕනේ. එතකොට hello කියලා මෙයා string එකක් දීලා තියෙනවා. ඊට පස්සේ int b කියන තැනට මොකක්ද එන්න ඕනේ? ඒක integer එකක්. එතකොට 20 කියලා දීලා තියෙනවා. එතකොට method එක මෙතනින් ගිහිල්ලා මේ method එක ඇස්සට මේ value දෙක ගිහිල්ලා ඉවරලා මේක ඇතුලේ තියෙන වැඩ ටික දැන් කරලා දෙනවා. මෙතන මොනවා හරි ලියලා දෙනවා නම් ඒක මෙයා දැන් කරලා දෙනවා. ඔක තමයි method එකේදී වෙන්නේ. මේ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මොකද්ද? මුකුත් රිටර්න් කරන්නේ නැහැ. හැබැයි ඇතුලට ගන්න. ඒ තමයි පළවෙනි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා දෙවෙනි අවස්ථාවට යන්න. දෙවෙනි අවස්ථාවේදී මොකද්ද කරලා තියෙන්නේ? මුකුත් රිටර්න් කරන්නෙත් නැහැ. එන void තියෙන්නේ. මුකුත් රිටර්න් කරන්නෙත් නැහැ. මුකුත් ඇතුලට ගන්නෙත් නැහැ. එහෙම අවස්ථාවක් ආවොත් එම කෙලින්ම main method එකට ගියා. method name එකකින් call කරාට පස්සේ මේකට මොනවද ලියලා දෙනවා නම් ඒක කරන්න. ඒක තමයි මේ method එකේදී මේ method වල. පළවෙනි අවස්ථාවේදී කරන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාවේදී උනේ මුකුත් රිටර්න් කරන්නේ නැහැ. හැබැයි ඇතුලට accept කරා. එහෙනම් main method එකට ගිහලා accept කරන්න ඕනේ අගයන් ටික අපි දෙන්න ඕනේ. අපි දෙන්න දෙන්නේ ඒක. එතන string එකකුයි integer එකකුයි දීලා තිබ්බේ. ඒක අපි දුන්නා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේ මොකක්ද තියෙන්නේ? දෙවෙනි අවස්ථාවේදී accept කරන්නෙත් නැහැ රිටර්න් කරන්නෙත් නැහැ. එහෙනම් ඩිරෙක්ට්ම method 2 කියලා call කරාට පස්සේ call වෙනවා. call වුණා කියන්නේ ඒක අර මොකක් හරි කියන්නේ method එක ඇතුලේ මොනවා හරි ලියලා දෙනවා නම් ඒ ටික run කරලා දෙනවා. ඒක තමයි කරන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව. මේක return type එකකුත් තියෙනවා. හැබැයි accept කරන්නේ නැහැ. integer කියලා return එකක් තියෙනවා. හැබැයි මෙතන මොකද accept කළා නැහැ. එහෙනම් මොකද්ද මෙතනදි වෙන්නේ? මොකද අහගන්න. do something. ඒ කියන්නේ මොකක් හරි මෙතන කරන්න ඕන ටික තියෙනවා. return කරන්නේ මොකද්ද? පහගෙන අගියා මෙතන return කරන්න දෙ. කියන්නේ return type එකක් තියෙනවා නම් method එක ගාසේ return කරන්න ඕනේ මොකද්ද කියලා දෙන්න ඕනේ අපිට. දැන් මෙයා return කරනවා පහ කියන value එක. මේක එළියට දාන්නේ. ඒක එළියට දානවා නම් ඒක අල්ලා ගන්න අපි variable එකක් හදාගන්න. හැබැයි මොකද්ද return කරන type එක integer. integer x කියලා variable එකක් මම හදාගත්තා. method 3 එක method 3 එක නම් method 3 කියලා ලියුවා. method 3 වල parameter එකක් තියෙනවා. සාමාන්‍ය method 3 එකට call කරා. call කරන් ඉස්සලා ඒක සමාන කරනවා අපි int x කියලා variable එක. එතකොට මොකද්ද වෙන්නේ මේ return කරනවනේ පහ කියලා. මේ පහ කියන value එක ඇවිල්ලා මේ x එනවා. මේ 3 කියන එකේ තියෙන්නේ මේ 3 කියන එකේ පහ තියෙනවා. පහ x ට ගියා x සමානයි 5යි කියලා එනවා. සරලව ඔන්නක තමයි වෙන්නේ. තුන්වෙනි අවස්ථාව මොකද එතකොට? return type එකක් තියෙනවා accept කරන්නේ නැහැ. ඒක තමයි. ඊළඟට හතරවෙනියට තියෙන්න පුළුවන් අවස්ථාව මොකද්ද? return උත් කරනවා accept කරන එකත් කරනවා. දෙකම කරන එක තමයි හතරවෙනි type. මේ තියෙන්නේ ඒක. double method for int a int b කියලා තියෙනවා. double කියන එකක් return කරනවා. double කියන එක return කරනවා. මෙතනින් accept කරනවා a b කියලා දෙක. මේක ඇතුළේ දැන් වැඩ ටිකක් වෙනවා. double average එක ab කියන එක අරගෙන ab දෙන්නේ අපි. මොකද දෙන්නේ ඒක. ab කියන එක අරගෙන එක දෙකට බෙදුවට පස්සේ average කියන එක කියනවා. ඒක return කරන්න එළියට කියලා කියන්නේ. හරි. දැන් මොකද්ද method එක? double d කියන එක හදාගත්තා. මොකද අර return කරන value එක අල්ලා ගන්න variable එකක් අපිට තියෙනවා. data type එක double වලින් ඉන්න double වලින් අපි දෙනවා. හරි. method 4. දැන් ab කියලා දෙකක් තියෙනවනේ. එහෙනම් මෙතන අපි value දෙකක් දෙන්න ඕනේ. 21.54යි අපි දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ 21.54යි ගිහිල්ලා මෙන්න මේක අතර වැටෙනවා දැන්. 21.54. බෙදන්න දෙකේ. දෙකට බෙදුවට පස්සේ average එකක් වෙයි. ඒක return කරන්න එළියට මේ method එකේ. ඒක එළියට return කරගම මොකද වෙන්නේ? මේ double d වල ඉන්න d අරගෙන d කියන එක ඒක අල්ලගෙන. දැන් system.out.println එකක් දීලා d print කරන්න කිව්වොත් එම d print කරන්න මෙතන average එක කියන්නේ return කරන value. මේ method එකේ parameter දෙකක් අපි දෙනවානේ. ඒ දෙකට අදාළ value එක main method එකේදී call කරන්න ඕනේ. main method එකෙත් දෙනවා. එතකොට දුන්නට පස්සේ එයා මොකද කරන්නේ? එයා කෙලින්ම ගිහිල්ලා ඒක අදාළ method එකේ අදාළ තැනට දානවා. දාලා ඇතුලේ තියෙන දේ ඒ dictation එක කරලා ඉවරලා ඒක අදාළ return value එක අරගෙන ඇවිල්ලා මෙතෙන්ට දානවා. මේ double d කියන එක ඇතුලට ඇවිල්ලා වැටෙනවා. d කියන එකට තමයි return එක වැහලා තියෙන්නේ. එතකොට stop එකක් දීලා ඉවරලා. කියන්නේ system.out.println එකක් දීලා ඉවරලා d කියන එක call කරොත් එහෙම
ඉන්ටෙලන් කියලා කවුරුත් එක්කම d කියන එක නා ඒකට අදාළ වැලියු එක කියනවා. ඒතකොට මොකක්ද දෙන්න තියෙන වැලියු එක 154 එක එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ 37.5 කියලා අපිට වැලියු එකක් print කරලා පෙන්නනවා. ඕක තමයි හතරවෙනි අවස්ථාවේදී වෙන්නේ. දැන් ඒකට මෙතඩ් වර්ග හතරක් කියලා දුන්නා. පළවෙනි අවස්ථාව මොකද්ද? එතකොට accept කරනවා මොකුත් return කරන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව මොකද්ද? accept කරන්නේත් නැහැ return කරන්නේ. තුන්වෙනි අවස්ථාවේදී return කරනවා accept කරන්නේ නැහැ. හතරවෙනි අවස්ථාවේදී return කරනවා accept කරනවා. ඔය හතර තමයි ඕනම programming language එකේ තියෙන බ්ලොක් මෙතඩ් වර්ග හතර. මේ තියෙන්නේ මෙතඩ් වලට example java scan class එකකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ user input එකකුත් අරගෙන තියෙනවා. මම බලන්න මේක. කරගෙන scan කරලා දිනවා. int number, int number, next integer එකක් විදිහට අරගෙන තියෙනවා number එක. ඔන්න find even odd number. කියලා මොකක්ද කරන් තියෙන්නේ? පොඩ්ඩක් කරන් තියෙනවා public static void find even num කියලා මෙන්න මෙතෙන්දී අරන් තියෙනවා method එක මේ public static void find even odd. අපි ඉස්සෙල්ලාම මේ public static කියන එක අතනම method වලදී ගත්තේ නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් හැම එකකම දාන්න වෙන keyword එකක් ඒක. ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. අපිට වෙනස් වෙන ටික තමයි මම අතනදී කතා කරන්නේ. void find even odd කියන එක. මේ රිටර්න් කරන්න යන මොකුත් මේකේ. මේක මොකුත් රිටර්න් කරන්නේ නැහැ. හැබැයි int නම් කියලා කැප්චර් කරගන්නවා මේකේ. දැන් හොයන්න තියෙන්නේ අපිට යූසර් කෙනෙක් දෙන නම්බර් එකක් even number එකක්ද odd number එකක්ද? even කියන්නේ ඉලක්ක සංඛ්‍යාවක්, odd කියන්නේ ඔත්තු සංඛ්‍යාවක්. මේ දෙකෙන් මොකක්ද කියලා හොයාගන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න. දැන් මෙතන මේ int නම් මේ method එකේ body එක දැන් මෙතන තියෙනවා. if number එක දෙකෙන් බෙදුවට පස්සේ මොකද ඉතුරු වෙන්නේ නැත්තම් ඒක even number එකයි. එහෙම නැත්තම් මේක odd number එකයි. දැන් මොකද්ද මේ දෙන්නේ වෙන්නේ? ඉස්සල්ලාම user input කරා. user type කරලා ඉවරලා git උනාට පස්සේ මේ method එකේදී find even odd. ඒ කියන්නේ මෙන්න මේ method එකට call කරලා ඒකට අදාළ value එකක් තියෙනවා නම් කියලා එක. නම් කියන එක කවුද දෙන්නේ user. user දුන්නාට පස්සේ පළවෙනි අවස්ථාවේ 12 කියන එක ආවලු. 12 කියන්නේ මොකක්ද? එහෙනම් 12 is even. මේක මුකුත් මෙතන රිටර්න් කරන්නේ නැහැ. මේ 12 කියන එක මෙන්න මෙතනට accept වෙනවා. accept වෙන එක මොකක්ද වෙන්නේ? මෙයා කෙලින්ම මෙතන if එකෙන් බැලුවා දෙකට දෙක බෙදලා සමාන වෙන්නේ නැද්ද? يعني දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ නැද්ද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මේක even කියලා මෙයා print කරලා වෙනවා. ඊළඟ අවස්ථාවේදී user කෙනෙක් input කරන 99 කියලා. 99 කියලා print කරාට පස්සේ මේ නම් කියන එක මෙතෙන්ට ඇවිල්ලා එයා ගෙලින්ම يعني මේ කෝල් කරලා තියෙන්නේ මේ method එකකින් method එක මේ method එක අස්සට 12 කියන 99 කියන කාවට පස්සේ මොකද කරන්නේ? මෙයා බලනවා if කියලා එතනදී ඉතුරු වෙනවනේ. දෙකෙන් බෙදුවා පස්සේ ඉතුරු වෙනවා 99. ඒකට එහෙනම් මේක odd එක. ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. තව උදාහරණයක්. public class my class ඊට පස්සේ static void my method. එහෙමනම් I just got executed. අරමයි මේකේ මොන method එකද මේක? return එකකුත් නැහැ, accept කරන්නෙත් නැහැ. එහෙනම් ගෙලින්ම method එක call කරේකම main method එකට ගිහලා මොකද්ද වෙන්නේ? අර method එක අතේ තියෙන්නේ පුල කරලා වෙන්නේ. I just got executed කියන එක අපිට පිටලා වෙනවා. මේකේ output එක. හරි. ඊළඟට අපි යනවා ඊළඟ කැලේට. ඉතින් ඇඩිෂන් එකක්. ඇඩිෂන් එක ගන්න මේ හදාගත්ත method එක. මේක ගත්තොත් එහෙම හරි. AB කියලා දෙකක් තියෙනවා. method එක call කරන්න ඕනේ. method එක දැන් මොකද method එක ඉස්සලාම බලන්න ඕනේ method එක කොහෙද තියෙන්නේ. මෙන්න මෙතන method එක තියෙනවා. public static int add කියන එක int number 1 int number 2. හරි.
එතනදී a කියලා 19 කියලා දාලා තිනවා int b සමානයි 5 කියලා දීලා තියෙනවා int c කියන එක මේ add කියන තැනට කෝල් කරලා දිනවා මේ int c කියන එකට මොකද මෙතන return type එකක් තියෙනවා මෙතන accept කරනවා දෙකම කරනවා එහෙනම් ab කියන value දෙක මෙතනට assign කරලා දෙනවා value දෙක assign කරාට පස්සේ int c කියන එකට දාන්න තියෙනවා ඒකට මෙන්න මෙදා මෙතන දීලා a time නවා කීයද 19යි b කියන එක කෙනාට මෙතන මේ program එකේ පොඩි අවුලක් තියෙනවා මෙතන වෙන්න ඕනේ ab කියලා අනේ අවුල නැහැ n1 n2 කියන දාන්න පුළුවන් ab කියන එක මෙතනට දානවා කියන්නේ ab කියන එක අපි මෙතන උදාහරණයක් කියන්න හරියට n1 කියන එක කෙනා මේ a කෙනාගේ එනවා 19 කියලා b කියන එක කෙනාගේ 5යි කියලා මේ n2ට එනවා ඒකට s කියන එකක් තියෙනවා n1 දන්නේ n2 කියන එක කියන්නේ 19 5ට එකතු කරලා රිටර්න් කරනවා කියලා කියනවා මේ s කියන එක ඒ රිටර්න් වෙලා මෙයා c ට එනවා එහෙනම් වෙන්නේ ඒ කියන්නේ 19 5 කියන එක අරගෙන මේ ඇතුළට දාලා ඉවරලා මේක ඇතුළට දාලා ඒකට මොකද්ද වෙන්නේ කියන්නේ ගණිත කර්ම කරලා ඒක රිටර්න් කරලා ඉවරලා මේ සීට දෙනවා. ඒකට ඒක print out print එක ගත්තට පස්සේ ඒක තමයි මෙතඩ් එකේදී වෙලා තියෙන්නේ. හරි. මෙතඩ් කියන උත්තරය දෙන්නේ. මෙතඩ් වර්ග ටික බලා ගන්න ඕනේ. මෙතඩ් එකක් කොහොමද හදන්නේ? මෙතඩ් එකක් කොහොමද ඩික්ලෙයාර් කරන්නේ කියලා බලා ගන්න. එහෙම කරාට පස්සේ මෙතඩ් කියන පුළුවන් වෙනවා නේද? ප්‍රතින string class කියන්නේ. string කියන්නේ අපි හිතන් ඉන්නේ data type එකක් කියලා ගොඩක් programming language වල නෑ. string කියන්නේ class එකක්. ඒක තමයි capital අකුරෙන් තියෙන පාවිච්චි කරන්නේ. string කියන class එකත් එක එක ගණිත කර්ම ටිකක් තියෙනවා. ඒක වැඩ ටිකක් තියෙනවා ගණිත කර්ම නෙමෙයි. ඒක වැඩ class කියලා දීලා ඉවරලා string tx hello කියලා එකක් දීලා කියනවා. hello කියලා variable එකක් කෝඩ් කරලා දෙනවා. එතන කවුරු filter එක tx character tree කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. මේක කෙලින්ම string වලින් දෙන එක මෙන්න මේ අද මේ කියා දුන්න ටික තමයි සාමාන්‍යයෙන් අහලා දෙන්නේ විභාග පේපර් එකට. නැත්නම් string class එකේ තියෙන ඒ වගේ method තියෙනවා 55ක් 56ක් විතර. ඒක දාලා තියෙනවා. variable name එක call කරා character tree. තුන්වෙනි character එක හරි හතරවෙනි character එක හරි කියන්නේ character tree නම් තුන්වෙනි character එක මොකක්ද මේකේ? LD. ඒක තමයි print out එක දාන්න තියෙන්නේ. character 4 නම් කියන්නේ ඒත් 4. character 5 ගත්තොත් එimhe ඕක වෙන මෙතන print වෙනවා. ඊට පස්සේ ඊළඟ එකේදී කියලා තින්නේ මේ string කියන මේ එකේ length එක කොච්චරද tx length එක කීයද length එක 5යි ඉලක්කම් 5ක් කියන අකුරු 5ක් තියෙනවා එනම් 5යි එනට tx substring tree substring කියලා කියන්නේ තුන්වෙනි substring එක දුන්න තැනින් ඉඳන් ඉස්සරහට තියෙන ටික තමයි ඉතින් ගණන් ගන්න මොනවද තියෙන කියලා එක print කරලා දෙනවා substring tree කියන්නේ මොකද්ද tree නම් තියෙන l අකුර ගන්න නෑ එතන ඉස්සරහ ටික එහෙනම් lo substring 1 කියලා දුන්නා නම් එම ELLO කියලා print කරලා දෙනවා. ඊළඟ එකේ දිනවා tx substring 24 25 2 5 4 ටික මොකක්ද කියලා. දෙක මොකද්ද? e නම් එක අතරනවා. ඊළඟ එකකින් ගන්න. 5 කියන්නේ ඉතින් ඕමනේ. අන්තිම එක 5නේ. ඉතින් ගණන් ගන්න. LLO කියලා ඒක තමයි අරන් තියෙන substring කියන්නේ. මේ දෙන්නේ string එක තව example එකක්. ඊළඟට ගන්න method එක තමයි string class එකේ මේ string n1 කියන එක clear කියලා capital වලින් දීලා දෙනවා n2 කියන එක clear කියලා. එතකොට n1 equal n2 කියලා අහනවා. n1 equal n2 ට. නෑනේ. මොකද මේ capital වලින් මේක simple වලින්. එහෙනම් මේක false කියලා උත්තරේ. ඒ වගේම n1 equal ignore case n2 කියලා දුන්නොත් එම ඒ කියන්නේ case sensitive එක බලපාන්න නැතුව මේක රන් කරලා බලන්න කියලා කිව්වොත් මේ දෙක සමාන නැහැ set එකයි set එක කියන්නේ capital simple දෙයක් නැත්නම් කලකොත් මේක true කියලා එනවා. ඒක තමයි මේ method එකෙන් කරලා තියෙන්නේ. ඊළඟ example එක මේ string වල string tx my name is Amal. string replace str කියලා variable එකක් හදලා තියෙනවා. ඒකේ අපි බලනවා replace කරන්න ඕනේ tx replace එකක් කරන්න. is කියන තැනට was කියලා දාලා තියෙනවා. මේ double quotation එකේ is දාලා තියෙනවා මේ කමාවක් තියලා was දාන මට පස්සේ මේ system out එකක් දුන්නොත් එහෙම replace str වලට my name was Amal කියලා print වෙනවා. ඒ වගේම තව එකක් හදලා තියෙනවා my name is Amal. අර උඩේම එකක් තියෙන්නේ. lower case කරන්න ඔක්කොම. tx.to lower case කියලා method එකට call කරොත් එහෙම වෙන්නේ තියෙන ඔක්කොම lower case කරනවා. يعني simple වලින් ලියනවා. රෙම්ම
කැපිටල් එකේ එක සිම්පල් කරලා ලියලා තියෙනවා. මෙතන මේ ඒ අකුර සිම්පල් වෙන්න ඕනේ, ඒක වැරදිලා තියෙන්නේ. උච්චරයි තියෙන්නේ. ඔතනට එනකන් පුළුවන්ද? එක්සෙප්ෂන් හැන්ඩලින් තියෙන ළඟට ඒක කරන්න ඉස්සලා මෙතෙන්ට නම් පුළුවන්ද? අර මෙතඩ් ටික ආපහු කරන්න පුළුවන්ද? මෙතඩ් ටික මුලින්ම මොනද? නැහැ අර හතරවෙනි මෙතඩ් එක. ඒ කියන්නේ රිටර්න් කරන එකයි ඇක්සෙප්ට් කරන එකයි දෙකම තියෙන අවස්ථාවක්. ඔව් ඩබල් මෙතඩ් කියලා තියෙනවා. ඩබල් වලින් තමයි මෙතඩ් එක තියෙන්නේ. ඩබල් කියන්නේ එතකොට රිටර්න් ටයිප් එකක් තියෙනවා. රිටර්න් ටයිප් එකක් තියෙනවා නම් මේක රිටර්න් කරනවා. මෙතන පැරාමීටර්ස් මොනවද තියෙනවනේ ඒකට ඇක්සෙප්ට් කරනවා. මෙතෙන්දි වෙන්නේ දැන් ඇක්සෙප්ට් කරන ටික අපි දෙන්න කොහෙන්ද? ඒක දෙන්නේ මේන් මෙතඩ් එකෙන් කෝල් කරන වෙලාවේ. මෙතන int a int b කියන මේන් මෙතඩ් එකෙන් කෝල් කරන වෙලාවේ තමයි ඒක අපි දෙන්නේ. 2154 කියලා මම මෙතෙන්දි ඉන්පුට් එකක් දීලා තියෙනවා. method 4 කියලා දීලා තියෙන සාමාන්‍යයෙන් අපි method එක නම් method එකේ නම දුන්නා ඒක පැරාමීටර් දාලා කෝල් කරන එක සාමාන්‍යයෙන් කරේ. හැබැයි මේකේ return type එකක් තියෙන හින්දා අපි කරන වැඩේ main method එකෙන් දෙනකොට variable එකක් හදා ගන්නවා ඒ අදාළ data type එකට. එතකොට මේ double එක ගන්න තියෙන්නේ double එකෙන් අදාළ data type එක ඊට කලින් එකත් ඕනේ. data type එක හදලා තියෙනවා. දැන් මෙතෙන්දි method 4 කියන එකට කෝල් කරලා තියෙනවා 21.54යි. මේක අරගෙන ගිහිල්ලා 21.54යි කියන එක්කෙනා මේ int b කියලා දීලා තියෙනවා. ඒක තමයි දැන් 21.54යි වෙන්නේ. ඒකින් තැනට 21 එනවා, b කින් තැනට 54 එනවා. 21.54යි දෙකෙන් බෙදලා ඉවරලා එන උත්තරේ 37.5යි නේද? ඒක ඇවරේජ් එක විදිහට රිටර්න් කරනවා මෙතෙන්දි. මොකද රිටර්න් කරන්න කියලා මෙතන දුන්නාට පස්සේ ඒක රිටර්න් කරනවා. ඒ රිටර්න් කරන එක්කෙනා මොකද්ද වෙන්නේ? එයා ඇවිල්ලා මේ d කියන එක්කෙනා ගාව එනවා. d කියන එක්කෙනාට සෙට් වෙනවා මේ රිටර්න් කියන එක. රිටර්න් කරන එක්කෙනා අල්ලා ගන්න තමයි මේ වේරියබල් එක අපි හැදුවේ. රිටර්න් කරන අවස්ථාවක් නැත්තම් වේරියබල් එක අපිට ඕනේ නැහැ. අල්ලා ගත්තට පස්සේ මෙයාගේ මෙතන යටින් system.out.println එකක් දීලා d කියලා කෝල් කරොත් එම වෙන වැඩේ මේ ඇවරේජ් කියන එකට ආපු වගේ. ඒ කියන්නේ 37.5 කියන එක අපිට print කරලා වෙනවා. ඕක තමයි මේ හතරවෙනි method වර්ගෙදි වෙන්නේ නේ. තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ method එකේදී return type එකක් තියෙනවා. හැබැයි parameter එකක මොකුත් නැහැ. ඒ කියන්නේ accept කරන්නේ නැහැ. මේක return 5 කියලානේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි දැන් මෙතන method එක ඇස්සේ parameter එකක් නැහැ. do something. ඒ කියන්නේ මොනවා හරි ලියනවා ඇතුලේ. අපි මොනවා හරි මෙහෙම ලියලා දිනවා කියන්නේ මොකක් හරි දැන් එකතුවක් දාලා ඉවරලා sum දාලා ඉවරලා 5යි කියලා කියන මේ return එක නෑ. return type එකක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? එහෙනම් අනිවාර්යෙන් අපි variable එකක් හදා ගන්න ඕනේ. ඒක අල්ලගෙන තියාගන්න. ඒක තමයි int x කියලා variable එකක් හදාගන්න. දැන් method tree එකේ මොකුත් නෑනේ මේ parameter එක ඇස්සේ මොකුත් නෑනේ. ඒ කියන්නේ accept කරන්නේ නෑනේ මොකුත්. එහෙනම් method tree කියලා ලියන්න නිකම්ම ලිව්වා. ඒක accept කරන්න නැති හින්දා නිකම් කරහන් දාලා ලිව්වා. එතකොට වෙන්නේ මේ method එකට ගියා. method එක මෙහෙම ගියා. ඉතින් බලවා return කරනවා කියලා ගත්තා 5. ඒක මෙතෙන්ට ආව ඩිස්ප්ලේ කරා. ඊට පස්සේ system.out.println එක ගත්තොත් 5 කියලා print වෙනවා. තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ අන්න එහෙමයි. හතරවෙනි අවස්ථාවේදී වෙන්නේ දෙකේම ඒ කියන්නේ return උත් කරනවා accept කරනවා දෙකම අවස්ථා දෙකම තියෙනවනේ. එතකොට method 4 කියන එක දැන් මේ int a int b කියලා දීලා තියෙනවනේ. එහෙනම් අපි අගයන් දෙකක් දැම්මා 21.54යි. මේක අරගෙන ගියා මෙයා මෙතෙන්ට. ගිහිල්ලා ඒක ඩික්ලෙයාර් කරගත්තා. a කියන එකට 21 accept වෙනවා. b කියන එකට 54 accept. එතන ගණිත කර්ම දෙක තියෙන්නේ average එක ගන්න. double average
ඒ දාන්න B. ඒ කියන්නේ 554 එකට එකතු වෙන ගමන් 5යි. 75යි. ඒක දෙකෙන් බෙදුවම 34.5යි. ඒ 34.5 කියන එක ඇවරේජ් එක කියන එක අපි අර හදාගත්ත වේරියබල් එක තියෙනවනේ d කියන මෙතනට ඇවිල්ලා ඇක්සෙප්ට් වෙනවා. ඒතකොට d කියන එක print කරේ ගමන් එන්නේ මේ ඇවරේජ් එක. ඒ කියන්නේ මෙතනට රිටර්න් වෙන අගය තමයි මෙතනින් d කියන print වෙන්නේ. ඔබ තමයි හතරවෙනි අවස්ථාවේදී වෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ උදාහරණයකදී බැලුවානේ ඔය හතරවෙනි අවස්ථාව තියෙන එක. මෙන්න මේකේ තියෙනවා දැන් මෙහෙම උඩින් ඇවිල්ලා තියෙනවා AB කියලා දෙකක් දීලා තියෙනවා. දැන් මේකේ තියෙන ඒ කියන්නේ මෙතඩ් එක අපි අදුපක තියෙන්නේ public static int add integer n1 n2 කියලා. මේ n1 n2 කියන තැනට අගයල් දෙකක් අපි දාන්න ඕනේ. මේ add කියන මෙතඩ් එක අරගෙන ඉවරලා AB කියන එක කියන්නේ අපි A කියලා දීලා තියෙනවා 19යි B කියලා 5යි කියලා දීලා තියෙනවා. ඒ අගයන් දෙක අපි දාගත්තා. දාගත්තට පස්සේ මොකද මේ 19 5යි කියන එක ඇවිල්ලා මෙතනට accept වෙනවා. දැන් මේ n1 කියන්නේ 19යි B කියන්නේ 5යි. එතකොට S කියන කෙනෙක් කරන් තියෙනවා මෙයා. S කියන්නේ n1 n2 එකතු කරාම එන්නේ උත්තරේ ගන්න ඉන්නේ එක්කෙනාලු. එහෙනම් 19 5 එකට එකතු කරේ ගමන් 24යි. ඒක තමයි මේ S වලට අරන් තියෙන්නේ. එහෙනම් return S ඒ S කියන එක්කෙනා ඊට පස්සේ return කරන්න main method එකට. යාව අරගෙන විසික් කරන්න කියනවා main method. ඒතර 24 කියන එක්කෙනා අරගෙන ඇවිල්ලා මේ C කියන එක්කෙනාට declare වෙන්නේ. මේ අපි C කියන කෙනා හදාගන්නේ මේ return type එකක් තියෙන ඉන්නනේ. ඒක අල්ලගන්න තමයි හදාගන්නේ. එතකොට මෙතන system.out.println එකේ ගත්තොත් එහෙම the sum of the a and b is C කියලා ගත්තට පස්සේ C කියලා එන්නේ මෙතනින් මේ විසික් කරනාගේ 24 කියන එක තමයි එන්නේ. ඒක තමයි method එකේදී වෙන්නේ. අර සාමාන්‍යයෙන් variable එක declare කරනකොට දකුණු පැත්තේ වම් පැත්තට වැටෙන වැඩේ නෙමෙයි වෙන්නේ මෙතන variable එන්නේ method එකේ. method එකේදී මේ variable එක හදන්නේ අර method එකෙන් return කරන අගේ අරගෙන තියාගන්න. මේ AB කියලා ගන්න ඒ කියන්නේ අර method එකේදී call කරලා දෙන්නේ ඒ අගයන් දෙක අපිට මේ method එක අස්සට දාගන්න ඕන අගයන් දෙක දෙන්න. ඒක දැම්මට පස්සේ ඒක return කරාට පස්සේ එන අගේ තමයි මේ C කියන එකට එන්නේ. මේක method එක අස්සට ගිහිල්ලා method එක අස්සේ ගණිත කර්ම ටික වෙලා return කරන අගේ තමයි ඒකට අදාළ අදපු variable එක අස්සට accept වෙන්නේ. ඒක print කරගත්තාට පස්සේ ඒකේ output එක තමයි අපිට display ලා වෙන්නේ. දැන් හරිද?